ද්වේෂය සකස් වෙන මාත්‍ර සක්කාය දිට්ඨිය නිසා මමත්වයේ දැඩිභාවය. ඒ කියන්නේ මට අවශ්‍ය ආකාරයට තියෙනවා මට අවශ්‍ය ආකාරයට වෙන්නේ මම කියන විදිහට ඉන්නවා. මමත්වයේ දැඩිභාවය නිසා ද්වේෂය සකස් වෙනවා. ඒ නිසා ද්වේෂය සකස් වෙන්නේ මමත්වයේ දැඩිභාවය කියන්නේ ලෝභකම නෙමෙයි. ලෝභ සිතක් සකස් වෙන මොහොතේම හැම වෙලාවෙම අපි දැනගන්න ඕනේ ලෝභ සිත පිටිපස්සේ ද්වේෂය හැංගිලා ඉන්නවා කියලා. තේරෙනවද? ඕනෑම ලෝභ සිතක් අපි කියමු මේ ධනය වේවා, ගෙවල් දොරවල් වේවා, දැන් පින්කම ධර්මයේ කරේ ලෝභ සිතක් ඇති කරගත්තත් එතන ද්වේෂය පිටිපස්සේ හැංගිලා තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම ලෝභ සිතක් සකස් වෙද්දී අපි දැනගන්න ඕනේ පිටිපස්සේ ද්වේෂය හැංගිලා තියෙනවා කියලා. මොකද මේ ලෝභ සිතට බාධා වෙන මොහොතේම ටග්ගල් ද්වේෂය ඉස්සරහට එනවා. ඒක දැන් ලෝභ සිතක් ආව, ද්වේෂ සිතක් ආව, දැන් එතන මොකක්ද ඊළඟට වෙන්නේ? මේ දෙක සකස් වෙන මොහේ නිසා. ඒතකොට එක ද්වේෂ සිතක් තුළ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයම තියෙනවා. ඒ අකුසල මූලයන් තුනම තියෙනවා. ඉතින් අකුසල මූලයන් නිරතුරුවම අපි තුළ සකස් වෙනවා නම් දැන් ඔබ අපි කියන පෞද්ගලික අවුරුද්ද පින්කම් 50ක් කළා කියලා ඔබ ඒක දවසේ කේන්ති සිත් 10ක් ගත්තොත් ඔය පින්කම් 50ම නිෂේධ වෙලා යනවා. නේද? පින්කම් 50ම නිෂේධ වෙනවා තේරුමක් නැහැ. ඒ වර්තමානයේ උඹක් සමාජය තුළ වෙන්නේ ඒකනේ සමාජයේ සමහරු ඉන්නවා මැරෙන්න ගියාම ගොඩාක් දුක් විඳිනවා. මා අවුරුදු ගණන් දුක් විඳිනවා. සමහර එක ශ්‍රේණියෙන් හිටපු ගමන් මැරෙනවා. ඉතින් අවශ්‍ය ඒගොල්ලෝ දිහා බැලුවාම ඒගොල්ලෝ සිල්පදයක් බිඳලා නැහැ. කිසිම සිල්පද බිඳීමක් ගැන පේන්නේ නැහැ. නමුත් මොකද වෙන්නේ? සිල්පද බිඳුනේ නැති වුණා එයා නිරේතුරුම ලෝභ දේශ මොහයන් තුල ජීවත් වෙනවා. ඒතරේ ලෝභ දේශ මොහයන් තුල ජීවත් වෙද්දී අර සිල්පද රැක්කාය කියන කාරණෙන් අර්ථය නැහැ. මොකද සීලයට බෑ ලෝභ දේශ මොහත් එක සටන් කරන්න. ඒකේ සීලය යටපත් වෙනවා. ඒ නිසා ලෝභ දේශ මොහ බලවත් අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ සීලයට වඩා සීලය යටපත් කරගෙන ඉරට එනවා. ඒ නිසා සෑම මේ ද්වේෂ සිතක්ම අපි කරන්නා වූ සෑම පින්කමක්ම නිෂේධ කළ දාන ශක්තියක් තියෙනවා දැන්. ඒ නිසා මේ ද්වේෂය කියන කාරණේ අනුතරක් කියලා දකින්නවා. මොකද නැත්නම් අපි කරන පින්කම් වලින් වැඩක් වෙන්නේ නැහැ. මොකද පින්කම් 100ක් කළා ද්වේෂ සිත් 10ක් ඇති කරගත්තොත් ඒ 10 අකුසල ඊට වඩා වැඩි. ඒ නිසා පින්කම් ඔක්කොම නිෂේධ වෙලා යනවා. ඒකෝට ඇවිල්ලා විපාක දෙන්න බෑ. මොකද අපි හැම වෙලාවෙම ද්වේෂය තුල ඉන්නකොට අකුසලයක් තුල ඉන්නේ අකුසලයක් තුල ඉන්නකොට අපි දන්නේ නැහැ අතීත අකුසල මතුවලා යනවා. මතුවලා හිටියාම තමයි හිතා ගන්න බැරි වෙලේ එක්ක රෝගී වෙනවා එක්ක මොනවාරි ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා හැම වෙලාවෙම එක පැත්තකින් පින්කම් කරනවා වගේ මේ පැත්තෙන් ওই ලෝභ සිත මමත්වයේ දැඩිභාවය අඩු කර ගන්නවා. මේ මමත්වයේ දැඩිභාවය අඩු කර ගන්නවා කියන්නේ සංස්කාරයන් යටත් ජීවිතේ දකින්න ඕනේ. සංස්කාරයන් යටත් ජීවිතේ දකින්න ඕනේ. කොයි දේ මට ලැබෙන්න තියෙන දේ තමයි මේ ලැබිලා තියෙන කියන කාරණේ තුල ඉඳගෙන අපි දක්ෂ වෙන්න ඕන අනිත්‍ය සංඥාව පඩලා පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දැකලා මේ රූපයේ කෙරේ තියෙන තෘෂ්ණාව අඩු කරගන්න. ඉතින් ඒක තියෙන තාක්කල් අපි ද්වේෂය සකස් කරගන්නවා. මම කියලා ගන්නා වූ දෘෂ්ටිය නිසා මගේ ඇස, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය, මගේ මනස, මගේ ආත්මය කියලා අරගෙන ඒක සුවපත් කරන්නේ, ඒක ශක්තිමත් කරන්නේ තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒක කරන තාක්කල් ද්වේෂය පිළිපස්සේ තියෙනවා. නිසා මේ ද්වේෂය සකස් වෙනකොට සක්කාය දිට්ඨිය ගැන තමයි හිතන්නේ. මොකද සක්කාය දිට්ඨිය ද්වේෂය ඇති කරන්නේ. ද්වේෂය ඇති වෙනකොට මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල තුනම තමක් තුළ ඇති වෙනවා. ඒ ඇති වෙලා තමන් කරන ඔක්කොම පින්කම් නිෂේධ කළා දානවා. ඒකයි වෙන්නේ. මරණ වෙලාවේ කොච්චර පින්කම් කළා තිබ්බත් ද්වේෂයක් සකස් වුණොත් ඔක්කොම ඉවරයි. ද්වේෂය පුරුදු කරන්නේ නැහැ. අපි දන්නේ අපි කොහොමද මැරෙන්නේ කියලා. අපිට කිසිම සාතිකයක් මම හිත කොහොම අපවත් වෙන්නේ කියලා මම දන්නේ. නිසා මහපාරේදී මැරෙන්න පුළුවන්, අසනීප වෙලා මැරෙන්න පුළුවන්, කවුරුහරි ගහලා මරලා දාන්න පුළුවන්. ඉතින් ඒ වෙලේ අවස්ථාවකදී අපි ද්වේෂය වඩලා තිබ්බොත් ඒ මරණ වෙලාවේ ද්වේෂය සකස් කරගන්න. ගැටෙන්නේ. ද්වේෂය සකස් කරගත්තොත් පිනට දාන්න පුළුවන් දේ, සීලයට දාන්න පුළුවන් දේ නැහැ. ද්වේෂයට දාලා ප්‍රතිසං කියන්නේ. ඒ නිසා ද්වේෂය ආදීනවේ සතර අපාය හැටියට දකින්න ඕනේ. සතර අපාය දැකලා ඉතින් තමන් දේශ මෛත්‍රී කියන කාර්යය ජීවිතේ තුලින් පුහුණු කරගන්න. නැත්නම් ඉතින් ඉන්කමත් අපරාධයි.